හදන්න ආසයි. බෝධියක් හදන්න ආසයි. වෙහෙර විහාර හදන්න ආසයි. බාහිර දේවල් නිර්මාණය කරන්න මවන්න ගොඩාක් ආසයි. ඔය ආසාව සත්තු මැරීමෙන් වැළකී සිටීමට තියෙනවද කියලා දහම් කණ්ණාඩියෙන් ඔබ දෙස බලන්න. හොරකම් කිරීමෙන් වැළකීමට, වැරදි කාමසේවනයෙන් වැළකීමට, බොරු කීමෙන් වැළකීමට, සුරාව ගන්න නැතුව ඉන්න ඔච්චර ආසාවක් තියනවද කියලා බලන්න. දාඩිය හෙලාගෙන බඩගින්නේ ඕන තරම් අපිට දවසේම වත්පිළිවෙත් කරන්න පුළුවන්. ඒත් අපිට බොරුවක් කියන්න අවස්ථාවක් ඉදිච්ච ගමන් තප්පරයට කියනවා. දාඩිය පොඩ්ඩක් වැටෙන්නේ නැහැ. තප්පරයට කියනවා. බලන්න මේ හිත දෙස. තම තමන් දිහා තම තමන් උජාරුවට තමන් ගැන හිතාගෙන හිටියට අපි කොයිතරම්නම් මේ අපේ ජීවිත ගැන අපි හිතන්නේ නැද්ද කියලා.